ඔගේ කෙලවර සමහර විට මරණය සීදිනසා ගැනීම. එතකොට දරුවන්ගේ වගේ ડિප්‍රෙෂන් වල මූලික ලක්ෂණක් තියෙනවනේ. දර කොණ්ඩේ යනවා, ඇස්සට කළු වෙනවා, කෙට්ටු වෙනවා, කණ්ඩ බෑ, කල්පනා කරනවා, නිින්ද යන්නේ නැහැ. දැන් බලන්න ඕනේ මොකක්ද මේකට හේතුව? ડિප්‍රෙෂන් වලට ලොකු හේතුවක් තමයි බලාපොරොත්තුව කියන එක. බලාපොරොත්තු වෙලා ඉන්න දේ නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? මම දැන් මේක තුරුණු සිත හින්දා තරුණ සිත්වල තියෙන ප්‍රශ්නයක් කතා කරන්න. ඔය ලොකු ડિප්‍රෙෂන් තත්ත්වයක් ඇති වෙනවනේ ඔය අර බලාපොරොත්තු වෙන ප්‍රේමය නොලැබුණහම. මේවා තියෙනවනේ මේ සමාජ උන්නතර. එතකොට බලාපොරොත්තු වෙච්ච ආදරවන්තයා වන්තිය නොලැබුණහම අපි අර ආදරය කියන්නේ මන්දයි කියලා කියනවනේ සමහර. අපි හැම වෙලේම උත්සාහ කරන්නේ අර එකක් මතක තියාගන්න, මේ ලෝකේ අපි හිතන විදිහට හැම එකක්ම වෙන්නේ නැහැ.